ඉතින් කොහොමද යාළුවා අද 2026 පෙබරවාරි 3 මම ඔයාලට කලින් දැනුවත් කරේ මේ පෙන්වන්නේ බගන්දරා පිළිකා රෝගී තත්ත්වයක ඉඳලා නැවත ප්‍රතිකාර ලබපු දේශීය ආයුර්වේද සිංහල වෛද්‍ය ක්‍රමය යටතේ බෙහෙත් ලබා ගැනීමෙන් පුද්ගලයෙක් සුව වෙන ආකාරය පුද්ගලයාගේ මේ සම්පූර්ණ යපොතු විරාම ගියා. ඔය මාපට ඇඟිල්ලෙන් මංගව පරණ වීඩියෝස් තියෙනවා සම්පූර්ණ දිදීමකට ලක්. එතකොට වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමෙන් ගියාම පළවෙනි පාර මොව එකපාරක් ඔපරේෂන් කරලා තිබුණා. ඉන්පසු ඔහුගේ තුවාලය හොඳ වෙන්නක් ලකුන්නේ නැහැ. දිගින් දිගටම වර්ෂ දෙකක් වගේ කාලයක් තුවාලය තිබිලා නැවතත් රෝහල් ගත වුණත් ඔවුන් පස්සේ මේක ඉහළටම ඇති බවත් සුද්ධ කිරීම තමා කරන්න පුළුවන් කියලා කිව්වේ. ඉන්පසු සුද්ධ කිරීමට ලක් වුණා නම් පස්සේ බලපු වෛද්‍යවරයා කිව්වා මේක සුද්ධ කරත් මම දන්නේ අන්තිමට ඔයාලට බෑග් එකක් තමයි දාන්න වෙන්නේ කියලා වෙන දෙයක් ප්‍රකාශ කළා. ඉන්පසු තමයි දේශීය ආයුර්වේද ක්‍රමය මගින් නාවින්න ආයුර්වේද රෝහල් තුනකල මොහු ගියා. නමුත් ඒකෙන් මොකද සාධාරණ තත්යකට මුහුණ පාන්න සිදු වෙන්නේ නැහැ. යනවා ඊට පස්සේ අර අන්නාරේ පෙරෙහිදී වෛද්‍යවරයෙක් ගාවට තුමා මගින් තමයි දිගින් දිගටම බෙහෙත් ගන්නේ. ඔහු විසින් නාඩි අල්ලා බලලා කියන පිළිකාමේ තත්යකට ඇවිත් තියෙන්නේ. ඉංග්‍රීසි බෙහෙත් ගන්න කිව්වත් ඉංග්‍රීසි බෙහෙත් කරනවට වඩා මේකටම ප්‍රොවිෂන් ප්‍රතිකාර කරන්න කියලා වසර කාලයක් යනවා කියලා කිව්වා වෛද්‍යාචාර්යවරයා. එයාට වසර 4ක පමණ කාලයක් යනකොට මේ අර්ශස් ගෙඩි තත්ත්වය සියලු දේවල් ඒකට ඔපරේෂන් කරපු තුවාලේ දැන් වියලීමකටපත් වෙලා තියෙනවා. සාමාන්‍ය විදියට ඕක ජීවන ක්‍රියාවලිය සිදු වෙනවා. 90% ප්‍රමාණය සුව වෙලා තියෙනවා. විස්තර දැනගන්න පුළුවන් 0.7යි 57යි 82යි 82 ටෙලිෆෝන් නම්බරේ ආවම